හැමසැරේම වගේ ප්‍රශ්නයක් එනවා. එතකොට සාමාන්‍ය පෙළ විභාගයේදී ඔයාලට දුවේ පුතේ ආවර්තිතා වගුවේ පරමාණු ක්‍රමාංකයේ 1 සිට 20 දක්වා වූ මූලද්‍රව්‍ය පමණක් අන්තර්ගත ආවර්තිතා වගුවේ කොටසක් ඇසුරෙන් තමයි ප්‍රශ්න ඇසීම සිද්ධ වෙන්නේ. ඒ කොටස තමයි අපි මේ දාගෙන ඉන්නේ. එතකොට සමහර ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේක පාඩම් කරගන්න ඕනේද කියලා. 10 වසරේ ගොඩක් දරුවෝ අහනවා ඉතින් මේක පාඩම් කරගෙන තියන්න ඕනේ එක්සෑම් එකට දෙන්නේ නැද්ද කියලා. නෑ. අනිවාර්යයෙන්ම මේක පාඩම් වෙලා තියෙන්න ඕනේ. ඉතින් මේවා විද්‍යාවේ මූලිකම දේවල්. ඉතින් මේක දැන් සමහර ළමයි ඉන්නවා එක්සෑම් එක දැන් 11 වසරේ එක්සෑම් එක ළඟ වුණත් සමහරක් වෙලාවට ආවර්තතාවුවේ මූලද්‍රව්‍ය ටික පිළිවෙලට පාඩම් නැහැ. එහෙම බෑ. අනිවාර්යයෙන්ම මේවා පාඩම් තියෙන්න ඕනේ. මේවා නිකන් තාම අත්‍යවශ්‍ය මූලික කරුණු විභාගයට සඳහා අත්‍යවශ්‍ය වෙන මූලික කරුණු. එතකොට පුතා අපි කතා කරන කොටසේ ඔයාලට තියෙන ආවර්ත වගේ කොටසේ ආවර්ත 4ක් සහ කාණ්ඩ 8ක් තියෙනවා. ආවර්ත 4ක් සහ කාණ්ඩ 8ක් තියෙනවා. ඒ ඇසුරින් තමයි මේකේ ප්‍රශ්න ඇසීම සිද්ධ වෙන්නේ. එතකොට අපි කලින් කතා කරා මේ ආවර්තිතාවගුවේ මූලද්‍රව්‍ය අසුරලා තියෙන්නේ පරමාණුක ක්‍රමාංකය සහ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මත. පරමාණු ක්‍රමාංකය සහ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මත තමයි මේ ආවර්තිතාවගුවේ මූලද්‍රව්‍ය අසුරලා තියෙන්නේ. ඒ ගැන අපි කතා කරා. එතකොට පුතේ දැන් කතා කරන්න තියෙන්නේ ආවර්තිතාවගුවේ මූලද්‍රව්‍ය ආවර්තවලට බෙදෙන සහ කාණ්ඩවලට බෙදෙන්නේ කොහොමද කියන එක. ඊගෙන මුලින්ම කතා කරමු. අපි මුලින්ම කතා කරලා බලමු ආවර්තිතාවගුවේ මූලද්‍රව්‍ය කොහොමද ආවර්තවලට බෙදෙන්නේ කියලා. අපි දන්නවා ආවර්ත කියලා කියන්නේ මෙන්න මේ තිරස්පේලි වලට තමයි ආවර්ත කියලා කියන්නේ. එතකොට ආවර්ත 4ක් තියෙනවා. හයිඩ්‍රජන් සහ හීලියම් අන්තර්ගත වෙන්නේ පළවෙනි ආවර්තයේ. ලිතියම් ඉඳලා නියෝන් දක්වා තියෙන මූලද්‍රව්‍ය අන්තර්ගත වෙන්නේ දෙවෙනි ආවර්තයේ. එතකොට සෝඩියම් ඉඳලා ආගන් දක්වා තියෙන මූලද්‍රව්‍ය අන්තර්ගත වෙන්නේ තුන්වෙනි ආවර්තයේ සහ පොටෑසියම් සහ කැල්සියම් අත් වෙන්නේ හතරවෙනි ආවර්තයේ. අපි බලමු මේ මූලද්‍රව්‍ය කොහොමද ආවර්තවලට බෙදෙන්නේ කියලා. හරිනේ. ඉතින් බලාගත්තොත් අපි නිකන් ලියලා බලමු මේ වගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස. අපි දැන් මේ වගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න හුරු වෙලා තියෙන්නේ. අපි ඉගෙනගෙන තියෙන්නේ. අපි බලමු මේ වගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියලා ආවර්ත කිහිපයක තියෙන මූලද්‍රව්‍ය වල. මම දෙවෙනි ආවර්තයේ තියෙන කාබන් කියන මූලද්‍රව්‍ය ගන්නම්. එතකොට අපි දන්නවා මේකේ පරමාණුක ක්‍රමාංකය 6යි. ඉතින් උදාසීන අවස්ථාවේ තියෙන අයන සෑදීමක් සිද්ධ වෙලා නැත්තම් පරමාණුක ක්‍රමාංකය 6යි නම් ඒ කියන්නේ න්‍යෂ්ටි අන්තර්ගත ප්‍රෝටෝන සංඛ්‍යාව 6යි නම් පුතා අපි දන්නවා උදාසීන අවස්ථාවේ සාමාන්‍ය අවස්ථාවේ අයන හදලා නැති අවස්ථාවේ ප්‍රෝටෝන සංඛ්‍යාව සමාන වෙනවා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට. එතකොට පුතේ කාබන් වල ප්‍රෝටෝන සංඛ්‍යාව 6යි පරමාණු ක්‍රමාංකය 6යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් 6යි. අපිට ලියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ C සමානයි 6යිනේ තියෙන්නේ. එතකොට පළවෙනි ශක්ති මට්ටමට අපි දන්නවා ඉලෙක්ට්‍රෝන 2යි උපරිම පිරෙන්න පුළුවන්. දෙවෙනි ශක්ති මට්ටමට උපරිම 8ක් පිරෙන්න පුළුවන්. මේ කොටස තියෙන විදිහට. එහෙනම් ඔක්කොම 6යි තියෙන්නේ. පළවෙනි එකට 2ක් පිරෙනවා. තව 4ක් ඉදිරි ඒක දෙවෙනි ශක්ති මට්ටමට පිරෙනවා. එතකොට පුතා මෙයාගේ පළවෙනි ශක්ති මට්ටමේ සහ දෙවෙනි ශක්ති මට්ටමේ තමයි ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන්නේ. ඒකක්. තව එකක් බලමු. මම මැග්නීසියම් ලිව්වොත් මැග්නීසියම් ලියන්නම් මම. එයාගේ පරමාණු ක්‍රමාංකය 12යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත්මයි පුතා 12යි. එහෙනම් 2යි 8යි 2යි. මම ආයි විස්තර කර ඉන්නේ නැහැ. දැන් මේවා අපි කතා කරලා තියෙන්නේ. එහෙනම් මැග්නීසියම් 3 වෙනි ආවර්තයේ තියෙන්නේ. එහෙනම් ශක්ති මට්ටම් 3ක ඉලෙක්ට්‍රෝන පිරලා තියෙනවා. ශක්ති මට්ටම් 3ක ඉලෙක්ට්‍රෝන පිරලා තියෙනවා. හරිනේ. මම කැල්සියම් ගන්නම්. කොහොමද එන්නේ? 20යි. නේ? එතකොට අපිට ලියන්න පුළුවන් නේ 2යි 8යි 8යි 2යි. එතකොට ශක්ති මට්ටම් 1යි 2යි 3යි 4යි. එතකොට පුතේ දෙවෙනි ආවර්තයේ ඉන්නවනම් ශක්ති මට්ටම් 2ක ඉලෙක්ට්‍රෝන පිරලා. තුන්වෙනි ආවර්තයේ ඉන්නවනම් ශක්ති මට්ටම් 3ක ඉලෙක්ට්‍රෝන පිරලා. හතරවෙනි ආවර්තයේ ඉන්නවනම් ශක්ති මට්ටම් 4ක ඉලෙක්ට්‍රෝන පිරලා. ඔහොම තමයි පිරලා තියෙන්නේ. ඉතින් පළවෙනි ආවර්තයේ හයිඩ්‍රජන් හීලියම් ගත්තත් ඉතින් හයිඩ්‍රජන් ගත්තොත් ඒව නම් අහන්න එකක් නැහැ. ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. පළවෙනි ශක්ති මට්ටමේ විතරයි.
එතකොට පළවෙනි ආවර්තයේ මූලද්‍රව්‍යවල පළවෙනි ශක්ති මට්ටමේ විතරයි ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන්නේ. දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍යවල පළවෙනි සහ දෙවෙනි ශක්ති මට්ටම් පළවෙනි සහ දෙවෙනි ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරලා තියෙනවා. තුන්වෙනි ආවර්තයේ 1 2 සහ 3 කියන ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරලා තියෙනවා. හතරවෙනි ආවර්තයේ 1 2 සහ 3 4 කියන ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරලා තියෙනවා. එහෙනම් පුතා මෙන්න මේක තමයි තීරිය. කොහොමද ආවර්ත ද්‍රව්‍යයේ මූලද්‍රව්‍ය ආවර්ත වලට බෙදෙන්නේ? පුතා පරමාණුක යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක ඉලෙක්ට්‍රෝන ව්‍යාප්ත වී පවතින ශක්ති මට්ටම් සංඛ්‍යාව ආවර්තයේ අංකයට සමානයි. නැවත කියන්නම්. යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුවක ඉලෙක්ට්‍රෝන විහිදී පවතින ඉලෙක්ට්‍රෝන පිරී පවතින ශක්ති මට්ටම් සංඛ්‍යාව ආවර්තයේ අංකයට සමාන වෙනවා. එහෙනම් හයිඩ්‍රජන් සහ හීලියම්ගේ පළවෙනි ශක්ති මට්ටමේ විතරයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. එහෙනම් එයාලා පළවෙනි ආවර්තයේ. ඒතර ලිතියම් සිට නියෝන් දක්වා පළවෙනි සහ දෙවෙනි ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරලා තියෙනවා. ඒ හින්දා එයාලා දෙවෙනි ආවර්තයේ. ඒතර සෝඩියම් සිට ආගන් දක්වා 1 2 සහ 3 කියන ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන පිරලා ඒ කට්ටිය තුන්වෙනි ආවර්තයේ. පොටෑසියම් සහ කැල්සියම් පළවෙනි ශක්ති මට්ටම් 4 මේ ඉලෙක්ට්‍රෝන පිරලා තියෙනවා 1 සිට 4 දක්වා. ඉතින් එයාලා 4 වෙනි ආවර්තය. එතකොට පුතා මොකද්ද තියරි එක නැවත කියන්නම්. මූලද්‍රව්‍ය පරමාණුවක ඉලෙක්ට්‍රෝන පිරී පවතින ශක්ති මට්ටම් සංඛ්‍යාව ආවර්තය අංකයට සමානයි.